මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ ඇප් එකේ තියෙන අලුත් ෆීචර් එකක් ගැන. ඒක තමයි ඔයගොල්ලෝ කඩේකට ගිහිල්ලා සමහර වෙලාවට ඔයගොල්ලොන්ගේ බොටල්ස් ඩිපොසිට් කරනවා. එයාලට දෙනවා බෝතල්. එතකොට මුදලක් අරගෙන ඒ බෝතල් ටික එයාලට දෙනවා. එතකොට බෝතල් ඒගොල්ලෝ රිටර්න් කරද්දී අපි ආයේ මේ මුදල ඒ විදිහට දෙනවා. එතකොට ඒ ඔප්ෂන් එක අන්න ඒ වැඩේ ඇප් එකෙන් කොහොමද කරන්නේ කියලා. බෝතල් හෝ ඔයගොල්ලෝ ඒ විදිහට දෙන ඕනම අයිටම් බෝතල් හෝ ඒ බෝතල් දාන කේසින් එක දෙකම පුළුවන්. ඒ වැඩේ කොහොමද කරන්නේ ඇප් එකෙන් කියලා තමයි මම කියලා දෙන්න යන්නේ. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ යන්න ඕනේ ඇප් එකේ මෙනු එකට ගිහිල්ලා මෙනු එකේ තියෙනවා ඩිපොසිට් කියලා අලුත් ඔප්ෂන් එකක්. අන්න ඒකට යන්න ඕනේ. ගියාට පස්සේ බලන්න ඒකේ උඩ තියෙනවා ඩිපොසිට් රිටර්න් කියලා ස්විච් දෙකක්. එතකොට කරන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම ඔයාලා ඩිපොසිට් එකක්ද? ඒ කියන්නේ යාළුවාගේ ඩිපොසිට් එකක්ද අපි කරන්නේ නැත්නම් යාළුවාගෙන් අපි රිටර්න් එකක්ද කරන්නේ කියලා තෝරගන්න ඕනේ. ඉස්සෙල්ලාම මම ඩිපොසිට් කියන එක තෝරගන්නවා. තෝරගත්ත පස්සේ මේ වගේ දම් පාට වෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් රිටර්න් එකක් තෝරගත්තොත් මේ වගේ කහ පාට වෙනවා. මේ පාටිනුත් ඔයාලට හොයාගන්න පුළුවන්. ඔන්න මම ඩිපොසිට් එකක් දාන්න යන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ ඇඩ් කියන එක ටච් කරාට පස්සේ ඔයාලට පෙන්නනවා තියෙන අයිටම්ස් ටික. මෙතන තියෙනවා bottle case, empty bottle කියලා. එතකොට මම දැන් bottle case දෙකක් ඩිපොසිට් කරනවා කියලා හිතන්න. එතකොට කරන්නේ මෙන්න මේ bottle case එක උඩ ටච් කරා මෙහෙම උඩට කරාට පස්සේ මෙතන quantity එක දාන්න තියෙනවා. මම දානවා 10ක් කියලා. ඊට පස්සේ add item කරන්න. එතකොට ඒක මෙන්න මේ විදිහට list වෙලා total එකත් එක්ක පෙන්නනවා. ඒ වගේ අපිට තව bottle දාන්නත් පුළුවන්. bottle 50ක් කියලා දානවා. ගත් මෙතෙන්ට ඇඩ් වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් total එක මෙතන වැටෙනවා. මෙතනින් customer select කරලා හරි QR එක හරි scan කරලා customer select කරලා මෙන්න මේ finalize කියන button එක ඔබන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට finalize වෙනවා. ඔයාලට print එකක් ඕනද කියලා අහනවා. yes කරොත් ඔයාලට ඒකේ print එකක් ගන්න පුළුවන් total amount එකත් එක්ක. ඒ විදිහට තමයි අපි deposit එකක් add කරගන්නේ. හිතන්න දැන් ඔයගොල්ලෝ මේ දාපු deposit histories ටික customer ගේ කොච්චර deposit amount එකක් තියෙනවද ඒක දාපු විදිහ history එකක් බලන්න ඕනේ කියලා. එතකොට කරන්න ඕනවා මෙන්න මෙතන menu එකට ගිහිල්ලා menu එකේ deposit return history කියන එකට යන්න. ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට customer ගේ deposits තියෙන customers list එක පෙන්වනවා. යාගේ total deposit amount එකත් එක්ක. එතනින් ඔයාලට නම ගහලා search කරගන්න පුළුවන්. එතකොට අපි ඒ එකක් උඩ touch කරාට පස්සේ එයාගේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට history එක. ඒ කියන්නේ deposit කරපු ඒවා, return කරපු ඒවා, ඒ විදිහට date එකත් එක්ක amount එකත් එක්ක අපිට history එක බලා ගන්න පුළුවන්. උඩ තියෙනවා මෙන්න මේ විදිහට date choosers එකක්. ඒකෙන් අපිට to from date එකයි to date එකයි දාලා හොයා ගන්න පුළුවන්. මෙන්න මේ print icon එකෙන් ආයෙත් ඔයාලට reprint එකක් ගන්න පුළුවන්. මේක එකක් උඩ touch කරාට පස්සේ ඔයාලට දාපු items ටික බලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි deposit ටික manage කරගන්නේ.